හරි first question එකේ කියලා තියෙන එක බලමු. In which of the two perfect square numbers does root 14 exist? මෙන්න මේ මොන perfect squares දෙක අතරද perfect square numbers අතරද root 14 කියන එක කෙනා exist වෙන්නේ කියලා අහනවා. එතකොට root 4. In which two perfect square numbers does root 14 exist? හරි. එතකොට බලන්න මෙතන මෙයාගේ ගත්තොත් මෙයාගේ එනවා 2 3 අනේ පොඩි කයින් කරමු. මෙතන root 14 කෙනෙක් කෙනා 14 කෙනෙක් කෙනා ඉන්නවා. එතකොට අපිට තියෙනවා 9 ඉන්නවා ළඟම එක්කෙනා ඊට ලොකු එක්කෙනා 16 ඉන්නවා. එතකොට 9 and 16 අතර තමයි 14 ඉන්නේ. එතකොට root 14 exist වෙන්නේ කාගේ අතරද කියලා. මෙතන මේකේ perfect squares නේ. එතන මේ දෙන්න perfect squares කියන්නේ මේ දෙන්න root වෙනවා 3 4 එතකොට perfect squares අතර කවුද ඉන්නේ කියලා ගත්තොත් මෙතන දැක්ක ගමන් පේනවා මෙතන root 14 ඉන්න නම් මොකද්ද perfect square එක මෙතන මෙයා වෙන්න ඕනේ second one වෙන්න ඕනේ අනිත් ඒවා අතර නෙවෙයි මේක අතර තමයි තියෙන්නේ ඊට පස්සේ second එකට ගියොත් if the center of the circle is so මෙන්න මෙයා center එක ඊට පස්සේ length of the chord AB හොයන්න කියලා තියෙනවා හරි කෝඩ් එකක් ඇඳලා තියෙනවා කෝඩ් එකෙන් සෙන්ටර් එකේ ඉඳලා ආපු ලයින් එක පර්පෙන්ඩිකියුලර්ලි ඇදලා තියෙනවා නම් මේක බයිසෙක්ට් වෙනවා කියලා අපි දන්නවා තියරම් එකකින්. හරි. එතකොට පයිතගොරස් තියරම් එක ඇප්ලයි කරොත් අපිට එනවා මෙතන ax equal 4 cm කියලා. මම මෙතන මේක ඩිරෙක්ට්ලි ලිව්වේ පයිතගොරියන් ට්‍රිප්ලට්ස් වලින් අපිට ඒක ගන්න පුළුවන්. ඒ කියන්නේ 3 4 නම් 5 වෙනවා කියලා පයිතගොරියන් ට්‍රිප්ලට්ස් වලින් ගන්න පුළුවන්. පයිතගොරියන් ට්‍රිප්ලට්ස් ගැන මම කලින් වීඩියෝ එකකදී මේ එක්ස්ප්ලেইন කරලා තියෙනවා. පොඩ්ඩක් මේ වීඩියෝ එකත් ආපහු බලන්න. එතකොට මෙතන මෙයා එක්කෙනෙක් 4 නම් AB කෙනෙක් කියලා මොකද්ද වෙන්නේ 2 times AX කියලා ගන්න පුළුවන්. එතකොට 2 times 4 කියලා ගන්න පුළුවන්. AB කෙනෙක් කෙනා equal වෙනවා 8 cm වලට. ඊට පස්සේ next එකට move වුණොත් අපි කියලා දෙනවා curved surface area of a cylinder with the base circumference is මෙච්චරයි කියලා. මේ base circumference එක curved surface area එක මෙච්චරයි base circumference එක මෙච්චරයි. අපෙන් අහන height එක කොච්චරද කියලා. එතකොට මොකද කියලා තියෙන්නේ? 25r කියන එක කෙනා මොකක්ද? 132 කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මොකද්ද? 25rh කියන එක කෙනා ඔන්න ඔහොම කියලා තියෙනවා. එතන බලන්න මෙතන h එක හොයන්න මොකද කරන්න ඕනේ? මේකෙන් 25r දන්නවා. නේ? 25r කින් බෙදුවනම් හරියනේ. h equal මොකද්ද? මෙන්න මෙහෙම 1320 divided by 332. කියන්නේ 10 cm කියලා ආන්සර් එක එනවා. ඊට පස්සේ next question එකට ගියොත් find the perimeter of the semicircle given below. මේ දීලා තියෙන semicircle එකේ perimeter එක හොයන්න කියනවා. perimeter එක හොයද්දි සම්පූර්ණ වටේ දිග දැනගන්න ඕනේ නම් arc length එකක් දැනන් ඉන්න වෙනවා අපිට. arc length එක හොයාගන්න පුළුවන් කොහොමද අපිට 25r times center subtended angle එක over 360 degrees කියලා. ඒතර 2 5r විදිහට 5 විදිහට මම ගන්නවා 22 over 7 මේක radius එක වෙනවා 14 divided by 2 මොකද 14 කියන්නේ diameter කියලා denote කරලා තියෙනවා. the center subtended angle එක 180 degrees එතකොට over 360. එතන මෙතන 180 times 1 180 times 2 7 times 2 වලින් 2 times 7 2 times 1 7 times 1 7 times 1 මෙතන 2 වලට මේ 2 cancel off වෙනවා. එතකොට answer එක එනවා 22 cm කියලා arc length එකට. එතකොට අපිට ලියන්න පුළුවන් කොහොමද? perimeter එක equal වෙනවා 22 plus 14 ඒ කියන්නේ 36 cm කියලා එනවා perimeter එක. ඊට පස්සේ last question එකට ගියොත් ඒකේ කියලා දෙනවා factorize කරන්න කියලා. මේ වගේ factorization එකක් කරද්දි කොහොමද කරන්නේ? මෙතන පේනවා square term එකේ ඉස්සරහ coefficient එක 1 කියලා. ඒ වගේ වෙලාවක අපි කරන්නේ මෙතන +6 ගෙන් මේ +5 හදාගන්න බලනවා. හදාගන්න පුළුවන් විදියක් හිතන්න කොහොමද? +3 +2 වලින් හදන්න පුළුවන්. ඒතර කොහොමද ලියාගන්නේ? x² + 3x + 2x + 6 කියලා ලියාගන්න පුළුවන් මේක. ඕක equal වෙනවා මොකකටද? x bracket එකක් දාලා එළියට ගත්තොත් x + 3 එක bracket එක ඇතුළේ ඉතිරි වෙනවා. ඊට අමතරව මෙතනින් 2 එකක් එළියට ගත්තොත් x + 3 එකක් ආපහු bracket එක ඇතුළේ ඉතිරි වෙනවා. ඊට පස්සේ ආපහු equal එක දාලා x + 3 ව common එක විදිහට එළියට ගත්තොත් bracket එක ඇතුළේ x + 2 එකක් ඉතිරි වෙනවා. ඔන්න ඔහමයි මෙන්න මේ දීලා තියෙන එක factorize කරන්නේ.